දුරට අහල් තියෙන කතාවක් තියෙනවා ලස්සන කතාවක් මේක ඔබේ යාළුවා මෙන්ෂන් කරන්න ඔබේ යහළුවන් අතර සහෝදරයන් අතර මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න. බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක් සම්බන්ධයෙන් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර බුදුහාමුදුරන්ගේ කාලේ ලස්සන කතාවක් වෙනවා ආයු වඩන කුමාරයාගේ කතාව. අම්මයි තාත්තයි ආයු වඩන කුමාරයා ගිහිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කරපු වෙලාවේ හර ලස්සන සිදුවීමක් වෙනවා. ඒකෙදී බුදුහාමුදුරුව අම්මට තාත්තට සුවපත් වේවා කියලා ආශිර්වාද කරා දරුවට කිසි දෙයක් කිව්වේ නැහැ. ඒ කාරණාව විමසන වෙලාව බුදුහාමුදුරුව මතක් කළා මේ ආයු වඩන කුමාරයා තව දවස් 7යි ජීවත් වෙන්න කියලා. ඒ අවස්ථාවේ මේ අම්මා තාත්තගේ බැගෑපත් ඉල්ලීම මත මහා සංඝරත්නය විසින් දින 7ක් මුළුල්ලේ මේ ආයු වඩන කුමාරයා වට කරගෙන 7 දවසක් පිරිස් සජ්ජායනා කරනවා. හරි පුදුම සහගත දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? 7 වෙනි දවසෙන් පස්සේ මේ ආයු වඩන කුමාරයා අවුරුදු 120ක් ජීවත් වුණා කියලා බෞද්ධ සාහිත්‍යයේ සහ පොතපතේ සඳහන් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන් මේ ආයු වඩන කුමාරයා බිලිගන්න විසමනි රජුරුවන්ගෙන් වරම් අරගෙන ගජගුම්බ කියලා යක්ෂ සේනාධිපති කෙනෙක් එනවා. මේ යක්ෂ සේනාධිපතියා තමයි අර දවස් 7 ඇතුළත දරුවා බිලිගන්න තිබ්බ අවස්ථාව බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ පිරිස් සූත්‍ර දේශනාවන් මගින් දුරු කළා නැති කළා. දැන් මේ නිසා මේ යంత్ర මන්ත්‍ර গুপ্ত විද්‍යාව මේ පිරිත් සූත්‍ර දේශනා භාවිතේ වගේම විශේෂයෙන්ම ශාන්ති කර්ම මේ දේවල් තුලින් ඇත්තටම අපේ ජීවිතයට ආශිර්වාදයක් රැකවරණයක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව වද වෙනකොට සාධක සහිතව බොහෝ දෙනා ඔප්පු කළා. ඒ නිසා අපි කතා කරන ඔබේ ජීවිතේ අපිට පාතිහාර්ය කරන්න බෑ. මැජික් එකක් කරලා පෙන්වන්න බෑ. හැබැයි මේ මනෝවිද්‍යාත්මක උපදේශන ඒ වගේම ශාන්ති කර්ම ඒ වගේම කේම් ක්‍රම භාවිතය තුළින් අපිට හැකියාව තියෙන ඔබේ ජීවිතයේ තියෙන මොකද්ද ප්‍රශ්නේ? ඒ හැම ප්‍රශ්නයකටම සාර්ථක ප්‍රතිඵලයක් සාර්ථක විසඳුමක් ලබා දෙන්න අපිට හැකියාව තියෙන නිසා ඔබට ආරාධනා කරනවා අපේ තෙරේ දිස්වෙන දුරකථන අංක කතා කරන්න අපව සම්බන්ධ වෙන්න මුණ ගැහෙන්න ඔබේ ජීවිතයේ තියෙන ප්‍රශ්නයට නැවතීමේ තිතිතිලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න අපි සූදානම්.